ඇයි තමුසේ අරුව එක්ක එච්චර වෙලා hina වෙලා කතා කරන්නේ? ඔයාට තේරෙන්නේ නැද්ද? ඌ ඔයා එක්ක කතා කරන්නේ වෙනමම අදහසකින් කියලා. කොළඹ හතේ තියෙන නෙතුලිලාගේ ලොකු ගෙදර එදා ටිකක් කලබලකාරී දවසක්. නෙතුලිගේ තාත්තා වීරසේකර මහත්තයා ලංකාවේ ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්. එදා රෑ කෑමට එයාලගේ පරණම යාළුවෙක් වගේම බිස්නස් පාර්ට්නර් කෙනෙක් වන සේනක මහත්තයාලත් එනවා. සේනක මහත්තයා කියන්නේ යෂ්ගේ තාත්තා. මේ කෑම වේලේ යටි අරමුණ මේ පවුල් දෙක එකතු කරන එක කියලා නෙතුලි වගේම යෂ් දෙන්නම දැනගෙන හිටියා. නෙතුලි, ඔයා තාම ලෑස්ති නැද්ද ළමයෝ? අමුත්තු එන වෙලාවත් හරි. නෙතුලිගේ අම්මා කාමරේට ආවේ තරහෙන්. අනේ අම්මේ, මට නම් බෑ ඔය කෑම මේසෙට ඇවිත් hina වෙවි ඉන්න. මම අද ඔෆිස් එකේ වැඩ කරලා හරිම මහන්සියෙන් ඉන්නේ. අනික මම අහලා තියෙනවා ඔය යෂ් කියන කෙනා අහංකාර ඔළුවෙන් ඉන්න කැරක්ටර් එකක් කියලා. නෙතුලි කණ්ණාඩිය ඉස්සරහා කොණ්ඩේ හදන ගමන් කටකාර විදිහට උත්තර දුන්නා. කට වහගෙන එනවා පල්ලෙහාට. සේනක අංකල්ලා අපේ පරණම යාළුවෝ. ඔය ළමයාත් එක්ක යාළු වෙන්න බැරි නම් කමක් නැහැ. හැබැයි ගෙදරට ආවහම සද්ද නැතුව ඉන්නවා. අම්මා එහෙම කියලා යන්න ගියා. මේ වෙලාවේ යෂ්ලාගේ වාහනේ නෙතුලිලාගේ ගෙදරට එමින් තිබුණේ. යෂ් කියන්නේ හැඩකාර ඒ වගේම තමන්ගේම කියලා ලොකු කම්පැනි එකක් රන් කරන කෙනෙක්. හැබැයි එයාගේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි එයාට ඉක්මනට කේන්ති යන එක. යෂ් පුතේ, හදවත් ඔය මූණේ හිනාව තියාගන්න. නෙතුලි දුව හරිම දක්ෂ ළමෙක්. මම කැමති ඔයාලා දෙන්න කතා බහ කරලා තේරුම් ගන්නවට. යෂ්ගේ අම්මා වාහනේ ඉස්සරහා සීට් එකේ ඉඳන් කිව්වා. යෂ් ජනේලෙන් එළිය බලන් හිටියේ කිසිම ගාණක් නැතුව. අම්මේ, මම මගේ පාඩුවේ ඉන්නවා. මට ඔය කටකාර ෂෝ ඕෆ් ගෑනු ළමයි පේන්න බෑ. බිස්නස් පවුල්වල කෙල්ල කොහොමත් හරිම හිස්. මම ඉන්නේ තාත්තා නිසා විතරයි. දෙගොල්ලෝ මුණ ගැහිලා කෑම මේසෙන් වාඩි වුණා. දෙමව්පියෝ බිස්නස් ගැනයි පරණ දේවල් ගැනයි කතා කරද්දී යෂ් සහ නෙතුලි වාඩි වෙලා හිටියේ මූණට මූණ. නෙතුලි තමන්ගේ ෆෝන් එක අරන් කාටදෝ මැසේජ් එකක් ටයිප් කර කර hina වෙනවා යෂ් දැක්කා. යෂ්ගේ මූණ නිකම්ම අඳුරු වුණා. කවුරුත් නෙමෙයි වුණත් තමන්ගේ ඉස්සරහා ඉන්න ගෑනු ළමයා වෙන කෙනෙක් එක්ක ෆෝන් එකෙන් hina වෙන එක යෂ්ගේ ඊර්ෂ්‍යාව අවුස්සන්න ඇති වුණා. කෑම මේසෙකදී අනිත් අයට රෙස්පෙක්ට් කරන්නේ නැතුව ෆෝන් එක ඔබන එක හරිම පහත් වැඩක් නේද? යෂ් එකපාරටම නෙතුලිගේ මූණ දිහා බලලා ඇහැව්වා. මේසෙ හිටපු අම්මලා තාත්තලා කතාව නවත්තලා මේ දෙන්න දිහා බැලුවා. නෙතුලි ෆෝන් එක පැත්තකින් තියලා ඇස් දෙක හීනි කරලා යෂ් දිහා බැලුවා. එයාට කොහොමත් කට පියාගෙන ඉන්න පුරුද්දක් නැහැ. අනුන්ගේ ෆෝන් දිහා හොරෙන් බලන් ඉඳලා එයාලව ජජ් කරන එක ඊට වඩා පහත් වැඩක් මිස්ටර් යෂ්. මම රිප්ලයි කරේ මගේ මැනේජර්ට. ඔයාට ප්‍රශ්නයක්ද? නෙතුලි කිසිම බයක් නැතුව උත්තර දුන්නා. යෂ්ට කේන්ති ගියත් එයා ඒක හංගගත්තා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කැමති නෑ මම ඉන්න තැනක වෙන දේවල් වලට ඇටෙන්ෂන් එක දෙනවට. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නේ. ඔයා මගේ කවුරුත් නෙවෙයිනේ. මට ඇටෙන්ෂන් දෙන්න. නෙතුලි අනිත් පැත්තටම උත්තර දුන්නා. හරි ළමයි. කෑම නිවෙනවා. අපි කමු නේද? නෙතුලිගේ තාත්තා ඉක්මනට මැදට පැනලා තත්ත්වය සමනය කළා. ඒ රෑ පුරාවටම යෂ්ගේ නෙතුලිගේ ඇස් දෙක යුද්ධ කළා. මේ සිද්ධියෙන් පස්සේ මාස දෙකක් විතර ගෙවිලා ගියා. පවුල් දෙකේම බල කිරීමට මේ දෙන්නට එකට එකතු වෙලා අලුත් හොටෙල් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න සිද්ධ වුණා. මේ කාලය පුරාවටම දෙන්න නිතරම වලි. හැබැයි ඒ රණ්ඩු අස්සේ පුදුම බැඳීමකුත් හැදිලායි තිබුණේ. යෂ් කවදාවත් නෙතුලිට ආදරේ කියලා තිබුණේ නැහැ. නෙතුලි යශ්ව ගණන් ගත්තෙත් නැහැ.
ඒත් යෂ් නෙතුලි ගැන හොයන එක නම් නැවතුවේ නැහැ. දවසක් ප්‍රොජෙක්ට් එකේ සයිට් එකේ ලොකු පාටි එකක් තිබුණා. නෙතුලි ලස්සන සාරියක් ඇඳලා ඇවිත් හිටියේ. එයා එයාගේ ඔෆිස් එකේ වැඩ කරන කවීෂ කියන කොල්ලා එක්ක hina වෙවි කතා කර කර හිටියා. යෂ් ඈත ඉඳන් මේ දිහා බලන් හිටියේ ඇස් දෙකෙන් ගිනි පිට වෙන ගානට. යෂ්ගේ අතේ තිබුණ ග්ලාස් එකත් හද වෙලා තිබුණේ ඉරිසියාවට. තවත් බලන් ඉන්න බැරිම තැන යෂ් ඒ දෙන්න ළඟට ගියා. නෙතුලි, ඔයාගේ තාත්තා ඔයාට කතා කරනවා. ඉක්මනට එන්න. යෂ් කිව්වේ කවීෂ දිහා රවල බලන ගමන්. නෙතුලි කවීෂට සමු දීලා යෂ්ගේ පස්සෙන් ගියා. සෙනග නැති තැනකට ආවහම නෙතුලි නැවතුණා. තාත්තා කතා කරේ නෑ නේද? ඇයි ඔයා බොරු කිව්වේ? නෙතුලි ඇහැව්වේ කේන්තියෙන්. ඇයි ඔයා අරු එක්ක එච්චර hina වෙලා කතා කරන්නේ? ඔයාට තේරෙන්නේ නැද්ද ඌ ඔයා එක්ක කතා කරන්නේ වෙනමම අදහසකින් කියලා? යෂ් ඇහැව්වේ නෙතුලිගේ ළඟටම ඇවිත්. "එක්ස්කියුස් මී. කවීෂ කියන්නේ මගේ යාළුවෙක්. අනික මම කා එක්ක hina වෙලා කතා කරත් ඔයාට තියෙන අමාරුව මොකද්ද? අපි තාම යාළු වෙලාවත් නෑ යෂ්. මගේ ලයිෆ් එක කන්ට්‍රෝල් කරන්න එන්න එපා." නෙතුලිත් පස්සට ගියේ නැහැ. යෂ් එකපාරටම නෙතුලිගේ අතකින් තද කරලා අල්ලගත්තා. යාළු වෙලා නැති වෙන්න පුළුවන් නෙතුලි. හැබැයි මගේ වෙන්න ඉන්න කෙනා වටේ වෙන උන් කැරකෙනවට මම කැමති නෑ. මට ඒක පේන්න බෑ. මම කවදද ඔයාගේ වෙන්න ඉන්නේ කියලා කිව්වේ? ඔයා වගේ ජෙලස් කාරෙක්ව මම බඳී කියලා හිතුවද? නෙතුලි ඇහුවේ ඇස් දෙක ලොකු කරගෙන. යෂ්ගේ කේන්තිය එකපාරටම නිවිලා ගිහින් මූණට පොඩි හිනාවක් ආවා. ඔයා මාව බඳිනව නෙතුලි. ඒක ඔයාටත් වඩා හොඳට මම දන්නවා. ඔයාගේ ඔය කටට ගැලපෙන්න ඉන්නේ මම විතරයි. නෙතුලි මොකුත් නොකිය අහක බලාගත්තා. එයාට යෂ්ගේ ඒ පොසෙසිව් ගතියට තරහක් ආවත් ඒක ඇතුලේ තියෙන ආරක්ෂාව, ආදරය එයාට නොතේරුණා නෙවෙයි. තවත් මාසයක් ගෙවිලා ගියා. එදා නෙතුලිලාගේ ගෙදර සාලේ යෂ්ගේ තාත්තයි නෙතුලිගේ තාත්තයි කතා කර කර හිටියා. මුන් දෙන්න හැම තිස්සෙම රණ්ඩු නේද සේනක? මට බයයි මුන් දෙන්නව බැඳලා දුන්නාම ගෙවල් ගිනි තියයිද කියලා. නෙතුලිගේ තාත්තා කිව්වේ hina වෙන ගමන්. පිස්සුද වීරේ. උන් රණ්ඩු වුණාට යෂ් දැන් වෙන කෙල්ලෙක් දිහා ඇහැක් කැරලා බලන්නේ නැහැ. මොකක් හරි වුණොත් නෙතුලි ගානවා. කෙල්ලට වෙන එකෙක් කතා කරත් යකා නගිනවා. මම හිතන්නේ අපේ ප්ලෑන් එක හරියටම හරි ගියා. සේනක මහත්තයා කිව්වා. මේ වෙලාවේ එළියේ යෂ්ගේ වාහනේ ඇතුලේ යෂ් එක්ක නෙතුලි වාඩි වෙලා හිටියා. මේ ටිමක් ඉවර වෙලා යෂ් නෙතුලිව ගෙදරට ගෙනත් දාන්න ආපු ගමන්. නෙතුලි ෆෝන් එකෙන් එයාගේ යාළුවෙක් එක්ක නොනවත්වාම ඔෆිස් එකේ වැඩ ගැනයි ඊළඟට කරන්න තියෙන ප්ලෑන් ගැනයි කතා කරනවා. යෂ් එකපාරටම වාහනේ එන්ජින් එක ඕෆ් කරලා නෙතුලි දිහා බැලුවා. ඔයාට පුළුවන්ද විනාඩි 2කට ඔය කට ටිකක් වහගන්න? යෂ් ඇහැව්වා. නෙතුලි කතාව නවත්තලා අත් දෙක බැඳගත්තා. ඇයි මම කතා කරන එක නවත්තන්නද? ඔව්. ඔයා ඔය ලස්සනට hina වෙලා කට ඇරලා දේවල් කියවද්දි මට ඉරිසියයි. මොකද වෙන මිනිස්සුත් ඒක දකිනවනේ. මම කැමතියි ඔයා ඔය කට ඇරලා මට විතරක් කතා කරනවා නම්. යෂ්ගේ කටහඬේ තිබුණේ අමුතුම හැඟීමක්. යෂ්, ඔයා නම් මාරම වදයක්. නෙතුලි එහෙම කියලා අහක බලාගත්තා. දන්නවනම් මේ වදේට ඔයා දැන් පුරුදු වෙන්න නෙතුලි. මොකද මම ලේසියෙන් ඔයාව අතාරින්නේ නෑ. යෂ් එහෙම කියලා නෙතුලිගේ අත තද කරලා අල්ලගත්තා. වාහනේදී යෂ් අතින් අල්ලලා එහෙම කිව්වහම නෙතුලිටත් මොකක්දෝ අමුතු හැඟීමක් ආවා. එයා ඉක්මනටම අත ගසා දාලා වාහනෙන් බැස්සා. ඔයාට පිස්සුද යෂ්? මාව ලේසියෙන් අල්ලගන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම කියාගෙන නෙතුලි ගේ ඇතුළට දිව්වේ හදවත වේගයෙන් ගැහෙද්දී. යෂ් hina වෙවි බලන් හිටියා. එයා හිතුවේ නෙතුලිත් එයාට කැමති.
දැන් වැඩේ ගොඩ කියලා. හැබැයි යෂ්ගේ ඔය අධික ඉරිසියාව නිසාම වැඩේ සම්පූර්ණයෙන්ම කන පිට පෙරලෙන්න වැඩි දවසක් ගියේ නැහැ. සති දෙකකට පස්සේ නෙතුලිලාගේ කම්පැනි එකේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ලොන්ච් කරන දවස. ලොකු ඉවෙන්ට් එකක් කොළඹ ප්‍රධාන හෝටලයක ලෑස්ති කරලයි තිබුණේ. යෂ් ඇවිත් හිටියේ එයාගේ යාළුවොත් එක්ක. නෙතුලි එදා කළු පාට ඩිසයිනර් ගවුමකින් ලස්සනට හැඩ වෙලා හිටියා. යෂ්ගේ ඇස් තිබුණෙම නෙතුලි ළඟ. මේ අතරේ නෙතුලි ළඟට කෙනෙක් ඇවිත් කතා කරන්න ගත්තා. ඒ වෙන කවුරුත් නෙවෙයි. අලුත් රිසෝට් චේන් එකක අයිතිකාරයෙක් වෙන ෂෙනාල්. ෂෙනාල් කියන්නේ නෙතුලිගේ ලන්ඩන් වල ඉඳන් ආපු පරණම යාළුවෙක්. කාලෙකින් හම්බ වුණ නිසා දෙන්න hina වෙවි හක් කරලා කතා කරන්න ගත්තා. ඈත ඉඳන් මේක දැක්ක යෂ්ගේ ඇඟේ ලේ කෝප වුණා. යෂ්ගේ යාළුවෙක් වෙන රවිඳු එක දැක්කා. මචං යෂ් රිලැක්ස්. අරෝ නෙතුලිගේ පරණ බැච්මේට් කෙනෙක් වෙන්න තිබා. නෝමල් කතා කරන්නේ. මොන නෝමල්ද බා? උගේ ඇස් තියෙන තැන මට පේනවා. මගේ කෙල්ලට ඔහොම ලං වෙලා කතා කරන්න ඌ කවුද? යෂ් වීදුරුව මේසෙට ගහලා කෙලින්ම ගියේ නෙතුලි ෂෙනාලුයි හිටපු තැනට. නෙතුලි, ඔයාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? යෂ් ඇහැව්වේ ෂෙනාල් දිහා කන්න වගේ බලන් ඉන්න ගමන්. ඔයාට පේනවනේ යෂ් මම කතා කර කර ඉන්නේ කියලා. විනාඩි 5ක් දෙන්න. නෙතුලි කිව්වේ ෂෙනාල්ට හිනාවක් දාන ගමන්. ඒකෙන් යෂ්ට තවත් යකා නැග්ගා. විනාඩි 5ක් නෙවෙයි මට දැන් කතා කරන්න ඕනේ. එන්න මාත් එක්ක. යෂ් නෙතුලිගේ අතින් තදින් අල්ලලා ඇද්දා. ෂෙනාල්ට මේක අමුත්තක් වුණා. මිස්ටර් යෂ් නේද? ඇයි මේ ප්‍රශ්නයක්ද? ෂෙනාල් ඇහැව්වා. තාමුසේ මැද්දට පනින්නේ නැතුව ඉන්නවා. මේක මගේ නෙතුලිගේ ප්‍රශ්නයක්. යෂ් සද්දෙන් කිව්වා. ඒ සද්දෙට වටේ හිටපු කිහිප දෙනෙක්ම හැරිලා බැලුවා. නෙතුලිගේ මුහුණ රතු වුණේ ලැජ්ජාවටයි කේන්තියටයි දෙකටම. එයා මුළු වෙරම දාලා යෂ්ගේ අත ගසා දාලා අයින් වුණා. ඔයාට පිස්සුද යෂ්? මොකක්ද මේ කරන විකාරේ? ෂෙනාල්, සෝරි. ඔයා පොඩ්ඩක් අර පැත්තට වෙන්න. මම එන්නම්. නෙතුලි ෂෙනාල්ව යවලා යෂ් දිහා බැලුවේ පුපුරන්න වගේ තරහකින්. ඇයි ඒ යකාට යන්න කිව්වේ? තවත් තුරුල් වෙලා ඉන්න තිබුණානේ. යෂ් ඇහැව්වේ කින්ඩියට. කට වහ ගන්නවා යෂ්. ඔයා හිතුවද මම ඔයාගේ ප්‍රොපර්ටි එකක් කියලා? ඔයාට ඕන විදිහට නටන්න. මගේ යාළුවෙක් එක්ක කතා කරන එක නවත්තන්න මම ඔයාගේ කවුරුත් නෙවෙයි. අඩුම තරමේ අපි යාළු වෙලාවත් නැහැ. නෙතුලි කෑ ගැහුවා. යාළු වෙලා නැති වුණාට දෙන්නගේ පවුල් වලින්ම අපිව කතා කරලා ඉවරයිනේ. ඉතින් මම අයිතිවාසිකම් කියන එකේ වැරද්ද මොකද්ද? යෂ් කේන්තියෙන් ඇහැව්වා. අන්න එතනයි ඔයාට වැරදුනේ. පවුල් වලින් කතා කරාට මම තාම කැමැත්ත දීලා නැහැ. මම හිතුවා ඔයා ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් මිනිහෙක් කියලා. ඒත් ඔයා මහා අමුතු මානසික ලෙඩෙක් යෂ්. මේ වගේ මානසික ලෙඩක් තියෙන මාව කන්ට්‍රෝල් කරන්න හදන මිනිහෙක් එක්ක මට කවදාවත් ජීවත් වෙන්න බෑ. නෙතුලි එහෙම කියලා යෂ්ට කතා කරන්නවත් ඉඩ තියන්නේ නැතුව එතනින් යන්න ගියා. යෂ් එතනම ගල් වෙලා වගේ බලන් හිටියා. එයාට තේරුණා එයාගේ ඊර්ෂ්‍යාව නිසා ලොකු වැරද්දක් වුණා කියලා. පහවදා උදේ යෂ්ලගේ ගෙදර සාලේ ලොකු යුද්ධයක්. උඹට මොකක්ද වෙලා තියෙන්නේ යෂ්? ඊයේ රෑ වීරේ මට කෝල් කරලා කිව්වා නෙතුලි අඬ ගෙදර ආවේ කියලා. ඒ කෙල්ල උඹ බඳින්න බෑම කියනවලු. උඹ ඒ කෙල්ලට මිනිස්සු ඉස්සරහ ලැජ්ජ කරාද? යෂ්ගේ තාත්තා සේනක මහත්තයා කෑ ගැහුවා. යෂ් ඔළුව පහත් කරගෙන හිටියේ. තාත්තේ මට ඒ වෙලාවේ තරහ පාලනය කරගන්න බැරි වුණා. මම ඒක හදාගන්නම්. හදාගන්න? දැන් ඒ කෙල්ල උඹේ මූණ බලන්නවත් කැමති නෑ කියන්නේ. මම වීරට මොකක්ද දෙන උත්තරේ? අනිත් පැත්තෙන් නෙතුලිලාගේ ගෙදර නෙතුලි හිටියේ ස්ථීර තීරණයක. අම්මේ මට නම් ආයෙ යෂ් ගැන කතා කරන්න එපා. සල්ලි තිබුණට වැඩක් නැහැ. මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න දන්නේ නැති එකේ. මම ඊයේ රෑ තීරණය කරා මම මේ ප්‍රොජෙක්ට් එකකිනුත් අයින් වෙනවා වෙන කාව හරි දාන්න. නෙතුලි උදේම තාත්තට කිව්වේ කොෆි එකක් බොන ගම. තාත්තා මුකුත් කියන්න ගියේ නැහැ.
මොකද එයා දන්නවා නෙතුලිගේ හැටි. එක පාරක් එපා කිව්වොත් එපාම තමයි. අනික දුවට උණු ලැජ්ජාව ගැන තාත්තටත් යශ් එක්ක තිබුණේ තරහක්. එදා ඉඳන් සති දෙකක් යනකම් යශ් නෙතුලිට කෝල් කළා මැසේජ් කළා ඒත් නෙතුලි එකකටවත් රිප්ලයි කරේ නැහැ. යශ් ඔෆිස් එකට ගියත් නෙතුලි මීටින් වලට ආවේ නැතුව එයාගේ ඇසිස්ටන්ට්ව යවුවා. යශ්ට දැන් තමයි තේරෙන්න ගත්තේ නෙතුලි නැතුව එයාට කොච්චර පාළුද කියලා. තමන්ගේ අර පණ්ඩිතකමයි ඉරිසියාවයි නිසා අතේ දුරින් හිටපු කෙල්ල සම්පූර්ණයෙන්ම ඈත් වුණා කියලා යශ්ට තේරුණා. දැන් ඉතින් කොහොමද මම මෙයාව ආයේ මගේ ගානට ගන්නෙ? යශ් කල්පනා කරේ ඔෆිස් එකේ පුටුවට වෙලා නෙතුලිගේ ෆොටෝ එකක් දිහා බලන ගමන්. එදා ඒ හෝටලේ සිද්ධියෙන් පස්සේ සති 3ක්ම ගත වෙලා ගියා. යශ් කිහිප සැරයක්ම නෙතුලිව කන්ටැක්ට් කරන්න try කරත් නෙතුලි කිසිම දවසක ඒකට ඉඩක් දුන්නේ නැහැ. යශ්ට දැන් හොඳටම තේරිලා තිබුණේ තමන්ගේ සීමාව පැනපු ඊරිසියාවයි අහංකාරකමයි නිසා නෙතුලි එයාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණා කියන එක. කොළඹ ලොකුම බිස්නස්මන් කෙනෙක් වුණත් යශ්ට දැන් ඕන උනේ තමන්ගේ ආඩම්බරකම බිම තියලා හරි මේ කෙල්ලව ආයේ තමන්ගේ ළඟට ගන්න. දවසක් හවසක නෙතුලි යාගේ ඔෆිස් එකෙන් පල්ලෙහාට ආවේ කවීෂත් එක්ක ඊළඟ මීටින් එක ගැන කතා කර කර. ලොබ් එකට එද්දී නෙතුලිගේ පියවර ඉබේටම නැවතුණා. යශ් එතන සෝෆා එකේ වාඩි වෙලා හිටියා. කවීෂව දැක්ක ගමන් යශ්ගේ මුහුණේ අර පරණ කේන්තිය තප්පරයට ඇදුනත් යශ් ඉක්මනට ඒක පාලනය කරගත්තා. එයා ගැඹුරු හුස්මක් අරගෙන හෙමිහිට ඒ දෙන්න ළඟට ආවා. නෙතුලි මට විනාඩි 5ක් දෙනවද කතා කරන්න? යශ් ඇහුවේ හරිම සංසුන්න. කවීෂ තත්ත්වය තේරුම් අරගෙන නෙතුලි මම කාර් පාක් එකේ ඉන්නම්. ඔයා කතා කරලා එන්නකෝ කියලා එතනින් මාරු වුණා. නෙතුලි අත් දෙක බැඳගෙන යශ් දිහා බැලුවේ කිසිම හැඟීමක් නැති විදිහට. මොකටද යශ්? ආයෙත් මගේ යාළුවෙක්ට බැනලා මට මිනිස්සු ඉස්සරහා කෑ ගහන්නද? මට වැඩ තියෙනවා. නෙතුලි යන්න හැරුණා. නෑ නෙතුලි ප්ලීස්. සමාව ඉල්ලන්න. ඒ වචන ටික ඇහුනම නෙතුලි ආයෙත් හැරිලා බැලුවේ පුදුමේ. කොළඹ හතේ ලොකුම අහංකාරයා කාටවත් ඔළුව නමන්නේ නැති යශ් එයාගෙන් සමාව ඉල්ලනවා. මම එදා හැසිරුණු විදිය සම්පූර්ණයෙන්ම වැරදි. යශ් කෙලින්ම නෙතුලිගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න ගත්තා. මට මගේ තරහ පාලනය කරගන්න බැරි වුණා. මම දන්නවා මම ඔයාට ගොඩක් ලැජ්ජ කළා කියලා. මගේ ඉරිසියාව හින්දා මම ඔයාට රිද්දුවා. I am really sorry නෙතුලි. නෙතුලි තප්පර කිහිපයක් යශ් දිහා බලාගෙන හිටියා. යශ්ගේ ඇස්වල තිබුණේ ඇත්තම පසුතැවීමක් කියලා එයාට තේරුණත් ලේසියෙන් සමාව දෙන්න නෙතුලි ලෑස්ති වුණේ නැහැ. සෝරි කිව්වහම ඔක්කොම හරියනවද යශ්? ඔයාට තේරෙන්නේ නැද්ද ඔයා මාව පාලනය කරන විදිහ මට හරියන්නේ නැහැයි කියලා? මම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. මගේ යාළුවෝ එක්ක කතා කරන්න මගේ වැඩ කරගෙන ඉන්න මට නිදහස වුණා. ඔයා වගේ මාව කන්ට්‍රෝල් කරන්න හදන කෙනෙක් එක්ක මට අනාගතයක් ගැන හිතන්නවත් බෑ. නෙතුලි දුන්නේ කෙලින්ම උත්තරයක්. යශ් බිම බලාගෙන hina වුණා. ඒ hinaවේ තිබුණේ පරාජය බාරගත්ත ගතිය. මම දන්නව නෙතුලි. මම එකපාරටම හොඳ මිනිහෙක් වෙයි කියලා මම කියන්නේ නෑ. මගේ ඉරිසියාව එන්නේ මගේ තියෙන බයට. මට වටින දේවල් මට නැති වෙයි කියන බයට. ඒත් මම තේරුම් ගත්තා ඒ විදිහට අල්ලන් ඉන්න හැදුවොත් ඔයා මගෙන් තවත් ඈත් වෙනවා කියලා. මට එකම එක chance එකක් දෙන්න. මාව ආයෙත් විශ්වාස කරන්න. නෙතුලි මොකුත් නොකිය හුස්මක් පහත දැම්මා. මම පොරොන්දු වෙන්නේ නැහැ යශ්. හැබැයි මම බලන්නම් ඔයා ඇත්තටම වෙනස් වෙලාද කියලා. එහෙම කියලා නෙතුලි යන්න ගියා. යශ්ට ඒ ඇති. ඒක පොඩි බලාපොරොත්තුවක්. සති දෙකකට පස්සේ දෙගොල්ලන්ගෙම පවුල් වල අය
ආයෙත් එකතු වුණේ නෙතුලිලාගේ ගෙදර. මේක සංවිධානය කරේ යෂ්ගේ තාත්තයි නෙතුලිගේ තාත්තයි එකතු වෙලා. මේ දෙන්නගේ ප්‍රශ්නේ කොහොම හරි විසඳන්න හිතාගෙන. කෑම මේසේදී වාතාවරණය ටිකක් බරපතලයි. නෙතුලිගේ තාත්තා යෂ් දිහා බැලුවේ ටිකක් සැකෙන්. ඉතින් යෂ් අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ කොහොමද? මම නෙතුලිගෙන් ඇහැව්වා. එයා කිව්වා දැන් ඒකෙන් අයින් වෙලා ඉන්නේ කියලා. වීරසේකර මහත්තයා ඇහැව්වා. යෂ් නෙතුලි දිහා එකපාරක් බලලා උත්තර දුන්නා. ඔව් අංකල්. හැබැයි නෙතුලියේ ප්‍රොජෙක්ට් එකේ බේස් එක හැදුවා. එයාගේ ඩිසයින්ස් තමා අපි තාම යූස් කරන්නේ. ඇත්තම කිව්වොත් නෙතුලි තරම් මේක දියුණු කරන්න අපේ ටීම් එකේ කාටවත් බෑ. මම නෙතුලිගේ නිර්මාණවලට ඇත්තටම ගොඩක් ගරු කරනවා. නෙතුලි කෑම කන එක නවත්තලා යෂ් දිහා බැලුවා. පරණ යෂ් නම් කවදාවත් තව කෙනෙක්ව විශේෂයෙන්ම නෙතුලිව ඔහොම අගය කරන්නේ නැහැ. තාත්තලා දෙන්නත් මූණට මූණ බලාගෙන hina වුණා. කෑමෙන් පස්සේ යෂ් මිදුලට වෙලා ෆෝන් එක බලබල ඉද්දී නෙතුලි එතනට ආවා. මොකද අර කෑම මේසෙදී මාව ෆෝම් කරේ. තාත්තා ඉස්සරහ ලකුණු දාගන්නද? නෙතුලි ඇහැව්වේ එයාගේ පුරුදු කටකාරහණින්. යෂ් ෆෝන් එක සාක්කුවට දාගෙන නෙතුලි දිහා බැලුවා. නැහැ මම ඇත්ත කිව්වේ. ඔයා දක්ෂයි කියලා මම දන්නවා. මම ආයේ කවදාවත් ඔයාගේ ගමනට බාධාවක් වෙන්නේ නැහැ නෙතුලි. නෙතුලි අත් දෙක පපුව හරහට බැඳගත්තා. බලමුකෝ. ඒක නෙවෙයි. හෙට මගේ පරණ යාළුවෝ වගේක් ලංකාවට එනවා. අපි හවස පාටි එකක් දානවා රෙස්ටුරන්ට් එක. පිරිමි ළමයිනුත් ඉන්නවා. නෙතුලි එහෙම කිව්වේ යෂ්ව ටෙස්ට් කරන්න. යෂ්ගේ මූණ තප්පරයකට වෙනස් වුණා. එයාට එකපාරටම අර පරණ ඉරිසියාව එන්න හැදුවත් එයා hina වෙලා එක යටපත් කරගත්තා. එහෙමද? පරිස්සමින් ගිහින් එන්න. කරදරයක් වුණොත් මට කෝල් එකක් දෙන්න. ඕන වෙලාවක මම එන්නම්. නෙතුලිට ඇත්තටම පුදුමයි. ඔයා මට එපා කියන්නේ නැද්ද? අර එහෙමයි මෙහෙමයි කියලා රූල්ස් දාන්නේ නැද්ද? යෂ් නෙතුලිගේ ළඟටම ඇවිත් හිමිහිට එයාගේ කොණ්ඩේ ගහක් කන පිටිපස්සට කරා. මම කිව්වනේ ඔයා නිදහසේ ඉන්න. හැබැයි රෑ වෙලා තනියම ඉන්න එපා. මම ඇවිත් ඔයාව පික් කරන්නම්. නෙතුලිගේ හදවත වෙනදට වඩා වේගෙන් ගැහෙන්න ගත්තා. යෂ්ගේ මේ සංසුන් ආරක්ෂාව දෙන ආදරේට එයාගේ හිත ඇතුලෙන් ලොකු කැමැත්තක් ඇති වෙමින් තිබුණා. හරි, ඔයා එන්නකෝ. හැබැයි පරක්කු වෙන්න එපා. නෙතුලි hina වෙලා හැරිලා ගේ ඇතුළට ගියේ යෂ්ට ලොකු බලාපොරොත්තුවක් ඉතුරු කරලා. නෙතුලි කිව්වා වගේම එදා රෑ යාළුවොත් එක්ක තිබුණු පාටියට ගියා. යෂ්ට ඇත්තටම ඉරිසියාවක් දැනුණත් එයා ඒක පාලනය කරගෙන නෙතුලිට නිදහසේ ඉන්න ඉඩ දුන්නා. රෑ 12 විතර වෙද්දී කොළඹට තද වැස්සක් වහින්න ගත්තා. නෙතුලි යෂ්ට කෝල් එකක් දුන්නා. විනාඩි 10ක් යන්න කලින් යෂ්ගේ සුදු පාට රේන්ජ් රෝවර් එක රෙස්ටුරන්ට් එක ඉස්සරහා නැවතුණා. නෙතුලි වැස්සට තෙමෙන්නේ නැතුව ඉක්මනට වාහනයට ගොඩ වුණා. තෑන්ක්ස්. මම හිතුවේ නැහැ එච්චර ඉක්මනට එයි කියලා. නෙතුලි කිව්වේ සීතල නිසා අත් දෙක පිරිමදින ගම. යෂ් hina වෙලා වාහනේ AC එක අඩු කළා. ඔයා කිව්වොත් මම එනවා නෙතුලි. කොහොමද පාටිය? යාළුවෝ හැමෝම ආවද? යෂ් කැහුවේ හරිම සාමාන්‍ය විදිහට. කලින් වගේ තරහෙන් කවුද පිරිමි ළමයි හිටියේ කියලා ප්‍රශ්න කළේ නැහැ. නෙතුලිට ඒක අමුත්තක් වගේම ලොකු සහනයක් වුණා. එයා පාටියේ විස්තර කියවගෙන ගියා. තද වැස්ස නිසා පාරවල් ටිකක් යට වෙලා තිබුණේ. ගෙදරට යන පාරේ ලොකු ට්‍රැෆික් එකක්. යෂ් වාහනේ ප්‍රධාන පාරෙන් අයින් කරලා අතුරු පාරකට හැරෙව්වා. ඒ පාර කෙළවරේ මුහුද පේන ලස්සන තැනක් තිබුණා. වැස්ස නිසා කවුරුත් එතන හිටියේ නැහැ. යෂ් වාහනේ එතන නතර කරලා එන්ජින් එක ඕෆ් කළා. දැන් ඇහෙන්නේ වැස්සේ සද්දෙයි, හැතින් මුහුදේ රළ බිඳෙන සද්දෙයි විතරයි.
වාහනේ ඇතුලේ තිබුණේ නිල් පාට චූටි බල්බ් එකක්. ඒ ආලෝකයෙන් නෙතුලිගේ මූණ හරි ලස්සනට පෙනුණා. නෙතුලි කතාව නතර කරලා යෂ් දිහා බැලුවා. ඇයි මෙතන නැවතුනේ? යෂ් හෙමිහිට නෙතුලි දිහාට හැරුණා. එයාගේ ඇස්වල තිබුණේ කලින් තිබුණු අහංකාරකම නෙමෙයි. පුදුමාකාර ආදරයක්. නෙතුලි. යෂ්ගේ කටහඬ ටිකක් වෙවුලුවා. මට මේ සති කිහිපය අවුරුදු ගාණක් වගේ දැනුණා. මම දන්නවා මම ඔයාට ගොඩාක් රිද්දුවා කියලා. මගේ තරහව, මගේ අහංකාරකම, ඒ හැම දෙම මම හදාගන්නම්. ප්ලීස් මාව ආයේ විශ්වාස කරන්න බැරිද? නෙතුලිට යෂ්ගේ අවංකකම දැනුණා. යෂ් වගේ කෙනෙක් තමන්ගේ හැඟීම් මේ විදිහට පාලනය කරගෙන සමාව ඉල්ලන එක ලේසි වැඩක් නෙවෙයි. නෙතුලි හෙමිහිට යෂ්ගේ අතක් උඩින් තමන්ගේ අත තිබ්බා. යෂ්, මම ඔයාට වෛර කරන්නේ නැහැ. මට ඕන වුණේ ඔයා මාව තේරුම් ගන්නවා දකින්න විතරයි. ඔයා දැන් වෙනස් වෙලා කියලා මට දැනෙනවා. නෙතුලි hina වෙලා කිව්වා. යෂ් නෙතුලිගේ අත තදින් අල්ලගත්තා. මට ඔයාව නැති වෙයි කියලා මාරම බයක් තිබුණේ නෙතුලි. මම ඔයාට ඇත්තටම ආදරෙයි. ඒක ඉරිෂ්‍යාවෙන් පෙන්නපු එක මගේ වැරද්ද. යෂ් හෙමිහිට නෙතුලිගේ මූණ ළඟට ලං වුණා. නෙතුලි අහක බලාගත්තේ නැහැ. එයාගේ ඇස්වලත් තිබුණේ කැමැත්තක්. වැස්සේ සද්දේ මැද වාහනේ ඇතුලේ තිබුණ ඒ නිශ්ශබ්ද මොහොතේ දෙන්න අතරේ ලස්සන ගැඹුරු හාදුවක් හුවමාරු වුණා. ඒක බොළඳ චිත්‍රපටයක වගේ සීන් එකක් නෙවෙයි. ඒකේ තිබුණේ එකිනෙකාට තියෙන ගෞරවය, විශ්වාසය සහ අවංක ආදරය. හාදුවෙන් පස්සේ යෂ් නෙතුලිගේ නළලට තවත් හාදුවක් දීලා එයාගේ උරහිසට වාරු කරගත්තා. I promise you නෙතුලි. I will never let you go. හැබැයි කලින් වගේ නෙවෙයි. මම ඔයාගේ නිදහසට ගරු කරනවා. නෙතුලි hina වෙලා යෂ්ගේ අත තවත් තදින් අල්ලගත්තා. මම දන්නවා යෂ්. මමත් ඔයාට ආදරෙයි. වැස්ස තවමත් වහිනවා. හැබැයි ඒ වැස්ස දැන් සීතලක් නෙවෙයි. ඒ දෙන්නගේ අලුත් ආරම්භයට සාක්ෂි දරන ලස්සන පසුබිමක් විතරයි. ආදරය කියන්නේ කූඩුවක දාලා කුරුල්ලෙක්ව හිර කරගෙන ඉන්නවා වගේ දෙයක් නෙවෙයි. කූඩුවේ දොර ඇරලා තිබුණත් ඒ කුරුල්ලා ඔයා ළඟටම එනවා නම් අන්න ඒකයි සැබෑ විශ්වාසය සහ ආදරය කියන්නේ.